Hi, welcome back to our YouTube channel. කොහොමද ඉතින් ඔයාලට? මෙතන ඔයාලා හොඳින් නැති කියලා අද අරන් යන්නේ cooking video එකක්. අපි අද විශේෂ fried rice එකක් හදන්න යන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කොහොමද ඒක හදන්නේ කියලා බලන්න. දැන් අපි සුදු ලුණු ටික සුද්ධ කරගන්න හදන්නේ. මම මෙතන සුදු ලුණු බික් 13ක් අරන් තියෙනවා. ලුණු ගෙඩියක්ම. සුදු ලුණු ටික සුද්ධ කරගෙන ඉවරයි. දැන් තක්කාලි කපා ගන්න තමයි හදන්නේ. අපිට සුදු ලුණු ටික තලා ගන්න ඕන රෙසිපි එකේ හැටියට. ඒත් මංගා වංගෙඩියක් නෑ ඒක පොඩි කරගන්නවා. දැන් අපි පෑන් එකට තෙල් ටික දාලා මේක රත් වෙනකන් තියලා ඊට පස්සේ මේ තලාගත්ත සුදු ලුණු ටික මේකට දාලා බදගන්න තමයි තියෙන්නේ. දැන් අපි මේක බාගන්න යන්නේ. හරි අපි දැන් මේ බැලගත්ත ෆ්‍රයි කරගත්ත චිකන් කෑල්ලක් තමයි මේ රෝස්ට් කරගත්ත චිකන් කෑල්ලක් තිබ්බා. ඒකත් මේ විදියට පොඩි කෑලි වලට කඩා ගන්න නිකන් මික්ස් සයිස් එකක් වගේ හදා ගන්න.
අපි දැන් අර තෙල් එකටම සොසේජස් ටික දාගන්න යන්නේ. අපි අර කලින් ඉරාගත්ත චිකන් ටිකක් දාගන්න. දැන් අපි මේ බැදගත්ත සුදුරුන් ටික මේකට දාලා පොඩි කරගන්න තමයි හදන්නේ. දැන් මේ ටික බැදිලා ඇති වගේ අපි දැන් මේ ටිකත් තෙල් බේරෙන්න දාන්න හදන්නේ. අපි දැන් අර බැදගෙන ඉතුරු වෙච්ච තෙල් ටිකම තමයි පාවිච්චි කරන්නේ. අපි ඒ ටික මේකට දාගන්න. ලුණු ටික දාගන්නවා. මේකට රතු ලුණු ගත්තත් කමන්නේ. මං ගාව රතු ලුණු නෑ. ඒක නිසා ලොකු ලුණු පොඩියට කපලා තමයි ගත්තේ. දැන් ලුණු ටික මේ ගානට වගේ බැදිලා තියෙන්නේ. දැන් අපි ඒකට තක්කාලි ටික දානවා. තක්කාලි ටික දැන් එහෙම පොඩ්ඩක් තැම්බෙනකන් තියනවා. දැන් තක්කාලි ටික මේ වගේ ටිකක් තැඹිලා තියෙන්නේ. අපි දැන් මේකට බිත්තර ටික දානවා. මම මෙතන බිත්තර 3ක් අරන් තියෙනවා. ගන්න බත් ප්‍රමාණයට ගැලපෙන්න බිත්තර ටික ගන්න. දැන් මම මේකට කැරිස් ටිකක් දාගන්නවා. ගම්මිරිස් පොඩ්ඩකුත් දාගන්නවා. මේ වගේ තමයි කුක් වෙලා තියෙන්නේ. මම මේකට කහ පොඩ්ඩකුත් දාගන්නවා. අතු මිරිස් කුඩු චුට්ටකුත් දානවා. තව මම මේකට විශේෂ දෙයක් දානවා. සූදුරු පොඩ්ඩක් දානවා. garlic powder ටිකකුත් දානවා. ලුණු පොඩ්ඩකුත් දාගන්නවා. අපි හදාගත්ත සොසේජස් එකේ ලුණු තියෙන හින්දා බලලා පොඩ්ඩක් දැම්මා. පස්සේ මදි හරියට එකතු කරගන්න. මේකට අපි හදාගත්ත
කලින් බැදගත්ත සොසේජස් ටිකයි චිකන් ටිකයි එකතු කරගන්නවා. දැන් බත් ටික දාගන්න තමයි තියෙන්නේ. දැන් අපි මේකට කලින් අපි බැදගල කුඩු කරගත්ත සුදු ලුණු ටික එකතු කරා. අපි මේක උඩින් කොත්තමල්ලි ටිකකුත් දාගන්නවා. හරි දැන් මේ විදියට තමයි අපි මේක හදාගෙන ඉවර කරේ. මේ වගේ තමයි තියෙන්නේ. එහෙනම් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකත් එක්ක හම්බ වෙනකන් ගිහින් යන්න. සුබ දවසක්.